අද මම රෙකෝඩ් කරන්න හිතුවේ මගේ ෆුල් ගේමින් ඩේ එක. Hi guys, මම යොහන්. අද මම ගේම් ප්ලේ කරන එක ෆුල් vlog එකක් විදිහට තමයි ඔයගලන්ට ගේන්න හිතුවේ. අද මගේ ඕෆ් දවසක්. ඉතින් මම හිතුවා අද පොඩ්ඩක් ගේම් එකත් එක්ක ඉන්න ඕනේ කියලා. මුණා කරන්නත් කලින් තේ එකක් බීරන්න ඕනේ. ඉතින් මම හැමදාමත් ගේම් ප්ලේ කරනකොට ඉතින් තේ එකක් මට අනිවාර්යයි. අද මම හිතුවා පොඩ්ඩක් වෙනස් විදියට පටන් ගන්න. මුලින් රිලැක්ස් වෙන්න ඕනේ කියලා හිතුවා. ඉතින් ඒ හින්දා මම හිතුවා මූවි එකක් බලලම පටන් ගන්න. අද මම තෝරගත්ත මූවී එක තමයි ස්ට්‍රේන්ජර් තින්ග්ස් කාටුන් එක. ඉතින් ඔයගලන්ට මේක Netflix එකෙන් හරි බලන්න පුළුවන්. ඉතින් ඔන්න මම දැන් තමයි පටන් ගන්න මගේ ගේමින් ඩේ එක. හැමදාම ඉතින් මම සින්දුවක් දාගෙන ගේම් එක ප්ලේ කරන්න මම හරි ආසයි. ඉතින් ඕගලන්ට පුළුවන් මම ලයිව් ස්ට්‍රීම් කරන වෙලාවට ජොයින් වෙන්න. ඉස්සර මේ ගේම් එක ප්ලේ කරද්දී යාළුවෝ එක්ක කතා කර කර මහරය පාන්දර 4-3 වෙනකම් සෙල්ලම් කරනකොට ඒ තිබ්බ වයිබ් එක අමතක කරන්න අමාරුයි. මේ ගේම් එකේ ඉතින් ඒ දවස්වල තිබ්බ සතුට දැන් නම් ගන්න අමාරුයි. මොකද ඉස්සර හිටපු යාළුවෝ දැන් කවුරුවත් එහෙම නැහැ. මේ ගේම් එක ප්ලේ කරන කට්ටිය දන්නවා ඒ දවස්වල තිබ්බ වයිබ් එක මොන වගේද කියලා. ඊට පස්සේ මම හිතුවා පොඩ්ඩක් ආයෙ රිලැක්ස් වෙන්න කියලා. මොකද ගේම් ප්ලේ කරනවා කියලා හැක දිගට ප්ලේ කරන්න අමාරුයි. මගේ නම ටිෂාන්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ටිෂාන් කියන්නේ කවුද කියලා. ඉතින් එයාගේ වීඩියෝ එක තමයි මම බලන්න කියලා පටන් ගත්තේ. කන ගම ඉතින් මොන හරි බලන්න එපා. ඊට පස්සේ ඉතින් මම හිතුවේ මගේ වීඩියෝස් වගේක් එඩිට් කරන්න කියලා. මොකද මගේ ගේම් ප්ලේ වීඩියෝස් මම YouTube එකේ වෙනම channel එකක දානවා. ඉතින් ඒකේ වීඩියෝස් තමයි මම මේ එඩිට් කර කර ඉන්නේ. ඉතින් මෙහෙම තමයි මගේ අද දවසේ අන්තිම පැය ටික ගිහුණා. ඉතින් දැන් අමතරව මහන්සි නිසා මම හිතුවා යන්න කියලා. ඉතින් මේක තමයි මගේ ජර්නි එක. මගේ ජර්නි එක ටික ටික තමයි බිල්ඩ් වෙන්නේ. ඉතින් මහත් එක්ක ඕගොල්ලෝ හිටියොත් ඕගලන්ට පුළුවන් මගේ ජර්නි එක බිල්ඩ් වෙන විදිහ බලන්න. ඉතින් ඕගොල්ලොත් කැමති නම් මේ වගේ vlog බලන්න අනිවාර්යෙන්ම මතකතු subscribe කරන්න. පහළ තියෙන bell icon එකත් අනිවාර්යෙන් click කරන්න අමතක කරන්න එපා.